රසම රස එළවලු සලාදයක්. බත් කනකොට නැතුවම බැරි දෙයක් තමයි මේ සලාදේ. ඩයට් කරන ඔයාලටත් ගොඩාක් වටිනවා මේ වගේ සලාදයක් හදලා හැමදාම කෑවොත් නම්. ඉතින් මම මේ අද සලාදෙට ගන්න දේවල් තමයි බෙල් පෙපර් ගෙඩියක් ගන්නවා, ගර්කි ගන්නවා, රතු ලූණු, අමු මිරිස් තියෙනවා, සලාද කොළ නම් මම මෙහි ඉන්දුනීසියාවේ තියෙනවා තමයි ගත්තේ. ඉතින් ඔයාලට ලංකාවේ තියෙන සලාද කොළ උනත් ගන්න පුළුවන්. කොළ වර්ග එක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි සලාද කොළයක් ගන්න. ඔන්න මම දැන් එළවලු ටික අපි සෝදලා කරලා අරගෙන දැන් සලාදේ හදන්න මම ලැහැස්ති වෙලා තමයි තියෙන්නේ. සලාද කොළ ටිකත් මම හොදලා ගත්තා. මම ලෙමන් පොඩි බෑවකුත් ගත්තා. මොකද ලෙමනුත් එකතු කරාම තවත් රස වැඩි. ඔන්න දැන් මම මුලින්ම සලාද කොළ ටික කපා ගන්නවා. සාමාන්‍ය ගානට කපා ගන්න. ගොඩාක් පොඩියටම කපා ගන්නෙ නැහැ. සලාද කොළ ටික ලස්සනට ගානට කැපුවා. ඊට පස්සේ රතු ලූණු ගෙඩි 6-7ක්ම ගන්න. වැඩියෙන් ගන්න. රතු ලූණු තින් කණික ඇඟට කොහොමත් හොඳයිනේ. රතු ලූණු දැම්මහම තවත් සලාදෙත් හරිම රසයි. ඊපස්සේ මම ගර්කි නම් ගත්තේ ගෙඩි භාගයක් විතර. ඒකත් කපා ගත්තා. රතු ලූණු, අමු මිරිස්, ගර්කි කපාගෙන ඔන්න දැන් බෙල් පෙපර් ගෙඩියෙන් නම් භාගයක් ඔය තමයි ගත්තේ. මම ඉතින් බෙල් පෙපර් එකතු කරනවා ගොඩාක් වෙලාවට රසක් තියෙනවා. ඒ වගේම බෙල් පෙපර් එකේ රතු පාටට මම හරි ආසයි. ලස්සනයි. ඒ ඔක්කොමත් එක්ක බෙල් පෙපර් එකතු කරගත්ත සලාදෙට හරිම රසයි. ඔයගොල්ලෝ උයලත් කාලා බලන්න හරිම රසයි. ඔන්න මගේ දැන් සලාද ටික. ඉතින් මම අදත් ඉතින් දුකෙන් කියන්නේ ඕගොල්ලන්ට උඹල කඩ තිබ්බොත් මේ වගේ සලාදයකට එකතු කරගන්න අමතක කරන්න එපා. ඉතින් හරිම රසයි. මට නම් ඉතින් නැහැනේ. ඒක හැමදාම මම ඕගොල්ලන්ට කියනවානේ. ඉතින් ඔන්න මම දැන් ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. ඒක ඕගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. ලුණු කුඩු රස අනුව එකතු කරගන්න. ඔන්න ඉතින් මම දැන් මේක අතින් හොඳට කලවම් කරගන්නවා. මම ලෙමන් එක දැන් එකතු කරන්නේ නැහැ. අපි කෑමට ලං වෙලා තමයි ලෙමන් එක එකතු කරගන්න ඕනේ. නැත්තම් අර වතුර ගතිය වගේ සලාද එකේ එහෙම එනවා. ඉතින් දැන් මෙන්න මෙහෙම අපිට ගම්මිරිසුයි ලුණුයි එකතු කරලා ඕනම සලාදයක් කෑමට ගන්න පුළුවන්. නමුත් අද මට ඩ්‍රෙසින් එකක් හම්බ වුණා තල වලින් හදපු. ඉතින් ඒක හරිම රසයි. මම ඉතින් ඒක එකතු කරගන්නවා මේ සලාදෙට. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට සලාදේ කෑමට ගන්න පුළුවන්. ඔය පේනවනේ ලෙමන් බෑව අපි කෑමට ගන්න යන වෙලාවේ අනලා ගත්තාම හරි. ලෙමන් කියන්නේ ගුණම දෙයක් නේ. ඉතින් දෙහි වලටත් වඩා මම ලෙමන් තමයි සලාද වලට එකතු කරගන්නේ ගොඩාක් වෙලාවට. ඉතින් ඔන්න තියෙන්නේ මම එකතු කරගත්තු ඩ්‍රෙසින් එක තල වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ඉන්දුනීසියන් එක හරිම රසයි. ඒක තල රහම තමයි එන්නේ. ඒක එකතු කරගත්තාම සලාදේ තවත් රස වැඩි. ඉතින් මම ඒක එකතු කරගන්නවා. පේනවනේ. හරි ගොඩක් ගුණ ඇති එකක්. තල වලින්ම හදපු එකක් නිසා. ඉතින් දැන් මෙන්න ඒකත් මම එකතු කරගෙන ඉතින් ඔන්න සලාදේ අපි හදපු සලාදේ. ඉතින් මේ වගේ සලාදයක් හැමදාම ඔයාලගේ ආහාර වේල එකතු කරගන්න අමතක කරන්න එපා. ඩයට් කරන අයට විශේෂයි. උදේට රැයට ඉතින් එළවලු වර්ග වැඩියෙන් කන එක ශරීර සෞඛ්‍යයට ගුණයි. ඉතින් තවත් රසම රස රෙසිපි එකකින් හෙල්දි කුකරි ඔයාලව හම්බ වෙන්න එන්න.